ඉතින් යාළුවනේ වෙනදා වගේම වෙල්කම් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට ඔයාලා වදත්. තාමත් subscribe කරලා නැත්නම් subscribe පාරක් දාගෙන යන්න මගේ channel එකට. ඉතින් අද අපි ඇවිල්ලා තින්නේ ලංකාවේ සුන්දරම නගරයක තියෙන ලස්සනම තැනකට. බලාගෙන යන්නකෝ ඔයාලා දන්න තැනක් මේ කියලා. ඉතින් අපි මේ යන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තියෙන පූජනීය ස්ථානයකට. ත්‍රිකුණාමලයට යන හැමෝම වගේ යන තැනක් තමයි මේ. ඉතින් අපි ෆෙඩ්රික් බලකොටුව මැදින් මේ පූජනීය ස්ථානයට යන ගමන් ඉන්නේ. ඉතින් අද අපි යන්නේ ත්‍රිකුණාමලයේ තියෙන සුන්දර පූජනීයම ස්ථානයට. ඒ තමයි කෝණේශ්වරම් කෝවිලට. ඉතින් අපි ආපු දවස් දෙකේ ට්‍රිප් එකේ දෙවෙනි දවසේ තමයි අපි කෝණේශ්වරම් කෝවිලට යන්නේ. ඉතින් අපි යන පාර දෙපැත්තේ ලස්සන මුවෝ රංචෝ ඉන්නවා. මොකද මේක ශිව දෙවියන්ගේ අඩවියේ හින්දා හැමතැනම වගේ මුවෝ ඉන්නවා. ඉතින් ඔවුන්ට කිසිම කරදරයක් නැහැ. ඉතින් මේ මුවෝ කිසිම හිරිහැරයක් කරන්නේ නැති නිසා ගිහිල්ලා අත ගාලා කැම ටිකක් දෙන්න යන හැමෝටම පුළුවන් වෙනවා. ඉතින් අපි දෙවෙනි දවසේ උදේවරුේ තමයි කෝණේශ්වරම් කෝවිලට ගියේ. ඉතින් මේ කෝණේශ්වරම් කෝවිල කියලා කියන්නේ ශිව දෙවියන් වෙනුවෙන් ඉදි කරලා තියෙන පූජනීය ස්ථානයක්. කෝණේශ්වරම් කෝවිලට වසර 5000ක විතර ඈත අතීතයක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ කෝවිල පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා අඩි 100ත් අඩි 150ක් වගේ උසකින් තියෙන ගල් පර්වතයක් මුදුනේ තමයි තියෙන්නේ. ඉතින් මෙතෙන් ආපුවාම ත්‍රිකුණාමල නගරය, චෛනබේ වරාය, පරවි දූපත, නිලාවේලි දූපත වගේ ප්‍රදේශ හරිම ලස්සනට පේනවා මෙතන ඉඳලා බැලුවාම. ඉතින් ඔයාලට ආවොත් පුළුවන් බලාගන්න මේ ලස්සන ප්‍රදේශය කොහොමද පේන්නේ කියලා. ඉතින් ලස්සන මුහුදක් පේනවා, වටපිටාවක්, මුහුදු වටපිටාවක් ලස්සන පේනවා හරියට. ඉතින් ඔයාලට ආවොත් පුළුවන් බලාගන්න මේ වටපිටාව ඇත්තටම කොච්චර ලස්සනද කියලා. ඒ වගේම තමයි කෝණේශ්වරම් කෝවිල කියලා කියන්නේ හින්දු භක්තිකයන් විතරක් එන තැනක් නෙමෙයි. ඉතින් හැම ජන වර්ගයකින්ම මෙතෙන් එනවා කෝණේශ්වරම් කෝවිල වැඳ පුදාගෙන යන්න. ඉතින් ඒ වගේම තමයි විදේශික සංචාරකයන් බොහෝ ප්‍රමාණයක් එන තැනක් තමයි මේ කෝණේශ්වරම් කෝවිල කියලා කියන්නේ. ඒ වගේම තමයි කෝණේශ්වරම් කෝවිලට රාවණ රජතුමාගේ සම්බන්ධතාවයක් තියෙනවා කියලා ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඉතින් කෝවිල වන්දනාමාන කරන්න එන ඔයාලට මුලින්ම පේන්න තියෙන්නේ රාවණා කැපුම. ඉතින් එතන තියෙන පූර්වයේ සඳහන් කරලා තියෙනවා මේ රාවණා කැපුම නිර්මාණය වෙලා තියෙන්නේ රාවණා රජතුමා විසින් මෙතෙන්ට සිදු කරපු කැපීමක් කියලා. හැබැයි පස්සේ කාලෙක මෙතන ලවර්ස් ලීප් කියලා නම් කරලා දෙනවා. මොකද විදේශීය යුවලක් මෙතනින් පැනලා සිය දිවි හානි කරගෙන තියෙන නිසා. කෝවිලට එන බොහෝ පිරිසක්, බොහෝ බැතිමතුන් එන්නේ දරුවන් අපේක්ෂාවෙන් එන අය තමයි මෙතන වැඩිපුරම ඉන්නේ. ඉතින් විවාහ වෙලා දරුවන් නැති සහ දරුවන් බලාපොරොත්තු වෙන ඉන බැතිමතුන් විශාල ප්‍රමාණයක් කෝණේශ්වරම් කෝවිලට දිනපතාම එනවා. ඉතින් ඔයාලට මෙතෙන් આવොත් බලා ගන්න පුළුවන්. කෝණේශ්වරම් කෝවිල අවට හැමතැනම ගෙට ගහලා තියෙනවා තොටිලි. විශාල ප්‍රමාණයක් තොටිලි තියෙනවා මෙතන. ඉතින් ඒ වලින් ඔයාලට හිතා ගන්න පුළුවන් ඇත්තටම මෙයා එන්නේ මේ ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරගන්න තමයි කියලා. තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් අපි එහෙනම් ආයෙත් හමු වෙමු. ඉතින්
එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න.